ඔබේ ඉඩම කාටවත් හොරෙන් විකුණන්න බැරි වෙන්න නීතිමය අගුලක් දාන්නේ කොහොමද? ලංකාවේ ඉඩම් හොරකම් සිද්ධ වෙන ප්‍රධානම ක්‍රමය තමයි අයිතිකරු නොදොනුවත්ව හොර ඔප්පුවක් මගින් ඉඩම වෙනත් අයෙකුට පැවරීම. මේක වළක්වන්න තියෙන ප්‍රබලම නීතිමය ආයුධය තමයි කැවියට් පත්‍රයක් ලියාපදිංචි කිරීම. ඉතින් මොකද්ද මේ කැවියට් එකක් කියන්නේ? කැවියට් එකක් කියන්නේ ඉඩම් රෙජිස්ට්‍රාර්වරයාට දෙන ලිඛිත දැනුම් දීමක්. ඒන් කියවෙන්නේ මේ ඉඩම සම්බන්ධයෙන් මගේ අනුමැතියකින් තොරව කිසිදු ඔප්පුවක් හෝ ලියවිල්ලක් ලියාපදිංචි කරන්න එපා යන්නයි. කැවියට් එකක් දැමීමෙන් ලැබෙන වාසි. හොර ගනුදෙනු නැවැත්වීම, කල්තියා දැනුවත්වීම, අයිතිය තහවුරු වීම. කැවියට් එකක් දාන A to Z පියවර මෙන්න. පත්තිරු පරීක්ෂා කිරීම, නීතිඥවරයෙකු හමුවීම, ලියාපදිංචි කිරීම, පත්තිරුවේ සටහන් වීම. අනිවාර්යෙන්ම මතක තබා ගත යුතු කරුණු. කාල සීමාව. ලංකාවේ නීතියට අනුව සාමාන්‍ය කැවියට් එකක් වළංගු වන්නේ වසර 2ක කාලයක් පමණයි. වසර 2කට පසු ඒ නැවත අලුත් කර යුතුයි. විදේශගතව සිටින අයට ඔබ ලංකාවෙන් බැහැරව සිටිනවා නම් ඔබේ ඉඩමට කැවියට් එකක් දමා තිබීම අනිවාර්යෙන්ම කළ යුත්තක්. නීත්‍යානුකූල අයිතිය. කැවියට් එකක් දෙමිය හැක්කේ ඉඩමට අයිතියක් හෝ නීත්‍යානුකූල උනන්දුවක් ඇති අයෙකුට පමණයි. අහේතුකව කැවියට් දැමීමෙන් අනෙක් පාර්ශවයට හානියක් වුවහොත් වන්දි ගෙවීමට පවා සිදුවිය හැකියි. මේ තොරතුරු ඔබේ හිතවතුන් අතරත් ෂෙයා කරන්න. මොකද ගොඩක් අය මේ ගැන දැනුවත් නැතිව තමයි ඉඩම් අහිමි කරගන්නේ.